සුබුදෑසනක් සියලු දෙනාට. අපි ඔන්න අදත් අලුත් දෙයක් ඔබට ගෙන්න බලාපොරොත්තු වෙන්න ආරම්භ කරනවා. ඔබට පේන්නේ මෙන්න මේ අපි අද අස්සන්න ගන්න කුරුඳු ඉඩම මල්වත්තු ගොඩ. ඉතින් මේකේ ඔබට පේනවා මෙන්න මේ පඳුරේ ගහ කපලා තියෙන උස. එතකොට ඔබට බලන්න ගන්න පුළුවන් මෙන්න මේ පඳුරේ ගහ කපලා තියෙන උස. එතකොට මේකේ තියෙන්නේ තල මට්ටමින් අඟල් 3 කාලක් වගේ උසින් තියෙන ගහ කපපු ඒ කැපු. එතකොට මෙන්න මේ පඳුරේ මේක තනි ගහ කපලා නවන්න ඕන හරි නැත්තම් කපලා ඉවත් කරන්න ඕන හරි පඳුරේ රිකිල්ලක් තියෙනවා අඟල් 2ක් විතර උඩින්. ඒකට බලන්න පුළුවන් මෙන්න පඳුරේ අඟල් 2කට වැඩි උඩකින් තමයි මේ රිකිල්ල දාලා තියෙන්නේ. ඉතින් අපිට මව් ගහ කපලා ඉවත් කරගන්න වෙන්නේ අඟල් 2කට වඩා උඩින්. ඒක මෙහෙම නොකර උලින් කැපුවොත් සමහර විට ගහ මැරෙන්න පුළුවන්. නැත්තම් මේ පඳුර අයින් වෙන්න පුළුවන්. ඒකට අලුත් පඳුරක් අපිට මේකට අලුතෙන් දාන්න වෙනවා. එහෙනම් ඒක මෙතන කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා ගහ පඳුරක් ඉන්න ඕන නිසා අඟල් 2කට වඩා උඩකින් මේ පඳුර ගහ ඉවත් කරලා තියෙන්නේ. ඉතින් මේක කුරුඳු කර්මාන්තයේ ඉන්න අය නැත්තම් කුරුඳු ඉඩම් හිමියෝ සහ වැඩ කරන ඔපරේටර්ලා බොහොම හොඳින් දන්න කාරණයක් නිසා ඔබට මේ විශේෂයක් කරලා දෙන්නේ. ඒ වගේම තව කරුණක් අපිට පැහැදිලි කරන්න අවශ්‍යයි. මේකේ මේ පණු රෝගය. ඔබට පේනවා ඇති ගහේ ඉරිමදේ කාගෙන නැත්නම් ඉරිමදේ දිරුම් කඩයක් නිර්මාණය කරමින් පණු රෝගය බෝ වෙනවා. ඉතින් මේක පුරුදු වලට තාම හිතකර තත්ත්වයක්. මෙන්න මේ අපේ කපන පඳුරු 10ක් ගත්තාම ගොඩක් වෙලාවට මේ ස්වභාවය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක පුරුදු වලට හිතකර තත්ත්වයක් නෙවෙයි. මේක මග හරව ගන්න කුසිකර්ම නැත්තම් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ පර්යේෂණාංශ ගොඩක් වෙලාවට මේවට විසඳුම් හොයලා දෙනවා. අපි ඒව අනුගමනය කරන්න ඕනේ. මේවට අවශ්‍ය කරන තෙල් වර්ග එහෙම නැත්තම් රසායනික පොහොර වර්ග මේවා තියෙනවා. ඒවා ඒ සම්බන්ධ දැනුම තියෙන විශේෂඥයින් ඒ උපදේශනයන් ගත යුතු වෙනවා. ඉතින් හිමියෝ මේක ගොඩක් වෙලාවට අපි දකින්නේ පඳුරු අවට ගස් කොළන් නැත්නම් වෙනත් ගස් තියෙන භූමිවල ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා මේ වගේ තත්ත්වයක්. ඒකයි මම හිතන්නේ මේ කුරුඳු වලට කුරුඳේ තියෙන්න ඕන කුරුඳු ගහ වෙනුවට වෙනත් ගස් තිබීමෙන්ද මේක එන්නේ. එහෙම නැත්නම් ඒ තියෙන ගස්වල තියෙන ක්‍රියාකාරීත්වයක් නිසා මේව පඳුරට බෝ වෙනවද එහෙම නැත්නම් කුරුඳු ගහේම බෝ වෙනවද කියලා මේවා සොයා ගැනීම කළ යුතුයි. ඉතින් සොයා ගැනීම කළා මේවා ජනතාව දැනුවත් කළ යුතුයි බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ බලන මේවා ගැන අධ්‍යයනය කරන විශේෂඥයින් මේවට ඉතාම ඉක්මනින් විසඳුම් ලබා දෙයි කියලා ඉතින් අපි ඒ ගැන බලාපොරොත්තු වෙන්නේ. මේ මඟ පෙන්වීම ඉස්සරහට ක්‍රියාත්මක කරලා මේ හොඳ කුරුඳු වගාවක් රට තුළ නිර්මාණය කරන්න අපි මහන්සි වෙමු කියන යෝජනාව කරමින් සමු ගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බලාපොරොත්තු වෙන්න ස්තුතියි.